ආජුබෝවන් ආදරණීය දුවේ පුතේ මේ සූදානම් වෙන්නේ සූර්ය නමස්කාර ක්‍රියාකාරකම පිළිබඳව ඉගෙන ගන්න. සෞඛ්‍යවත් කාර්යශූර ජීවිතයක් සඳහා අවශ්‍ය වන ශාරීරික හා මානසික යෝග්‍යතාවය ඇති කර ගන්නට අපිට පුළුවන් මේ සූර්ය නමස්කාර ක්‍රියාකාරකමේ යෙදෙන්න. අපි දන්නවා මේ සූර්ය නමස්කාර ක්‍රියාකාරකම ගත්තම පුතේ පියවර 12කින් සමන්විත වෙනවා. එක් ඉරියව්වක සිට අනෙක් ඉරියව්වට මාරු වීමේදී අපි පුතේ નિયમિત කාල පරාසයක් තියාගන්නට ඕනි. අපිට පුළුවන් 1 2 3 4 වශයෙන් කාල තබා ගන්නට පුළුවන්. එක් ඉරියව්වක සිට අනෙක් ඉරියව්වට පැමිණීමේදී සිටි ඉරියව්වේ සිටම නම්‍යශීලීව අනෙක් ඉරියව්ව වෙත පැමිණෙන්නට ඕන. අපිට පුළුවන් මෙම සූර්ය නමස්කාරයේ ක්‍රියාකාරකමේ යෙදෙද්දී පුතේ සංගීත භාණ්ඩත් උපයෝගී කර ගන්නට පුළුවන්. ඉතින් මෙතෙන් සිට අපි බලමු එහෙනම් අපේ දරුවන් සූදානමින් ඉන්නවා මෙම සූර්ය නමස්කාර ක්‍රියාකාරකම පියවරයන් අපි නිවැරදිව කරන්නේ කොහොමද කියලා පුතාලට කියලා දෙන්න. හොඳයි අපි එහෙනම් ගිහින් බලමු. පළමු පියවර. දෙවන පියවර. තුන්වන පියවර. හතරවන පියවර. පස්වන පියවර. හයවන පියවර. හත්වන පියවර. අටවන පියවර. නවවන පියවර. දහවන පියවර. 11වන පියවර. 12වන පියවර. මේ ආකාරයට පුතේ සූර්ය නමස්කාර ක්‍රියාකාරකමේ පියවරයන් නිවැරදිව සිදු කිරීමෙන් පුතාට ශාරීරික හා මානසික යෝග්‍යතාවය ඇති කර ගන්නට අවස්ථාව ලැබෙනවා. මේ පියවර 12 ගැන බලනකොට පුතේ සමහර පියවරයන් අතර සමාන බවක් තියෙන බව අපිට පේනවා. ඒ අනුව 2 11. මේ පියවරයන් දෙක පුතේ බලන්න හොඳට අපිට පුතේ මේ ඉරියව් දෙක අතර සමාන බවක් තමයි දකින්න පුළුවන්. ඒ වගේම තමයි 3 10. මේ පියවරයන් දෙක අතරත් පුතේ අපිට සමාන බවක් දකින්න පුළුවන්. පුතාට හිතෙන්න පුළුවන් 4 9 පියවරයන් සමානයි කියලා. නමුත් පුතේ මෙතනදී දකුණු කකුල වම් කකුල අතර පුතේ මාරු වීමක් සිද්ධ වෙලා තියෙනවා මේ පියවරයන් දෙක අතර. ඒ නිසා මේ ඉරියව් දෙක පුතේ අපි සමාන ඉරියව් විදියට සලකන්නේ නැහැ. ඉතින් පුතාට ආරාධනා කරනවා සූර්ය නමස්කාර ක්‍රියාකාරකම පාසලේදී වගේම නිවසේදී සිදු කරලා පුතාට පුළුවන් ශාරීරික මානසික යෝග්‍යතාවය ඇති කරගන්න. ඒ නිසා දිනපතා මේ ක්‍රියාකාරකමේ නිරත වෙන්න කියලා පුතාලට අපි ආරාධනා කරනවා.